ලංකාවේ ලාබම කෑෂ් ඔන් ඩිලිවරි සර්විස් එක. ෆුල් ප්‍රයිස් එකේ වැඩි වුණත් එක්කම දැන් ලංකාවේ ගොඩක් ඩිලිවරි සර්විස් එයාලගේ ඩිලිවරි චාර්ජස් වැඩි කරලා තියෙන්නේ. ස්ට්‍රික් දෙකක් එහා පැත්තට යනවා නම් අනිවාර්යෙන් රුපියල් 500ක් වගේ ගන්නවා. ඉතින් මට හිතුණා පොඩ්ඩක් ලංකාවේ අඩුම කෑෂ් ඔන් ඩිලිවරි සර්විස් එක පොඩ්ඩක් try කරලා බලන්න. ඒ තමයි ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවෙන් කරන් යන කෑෂ් ඔන් ඩිලිවරි සර්විස් එක. මම කලින් ඇත්තටම යූස් කරලා තිබුණේ. අද තමයි පළවෙනි පාට යූස් කරේ. මට තේරෙන විදිහට මේකේ ගොඩක්ම වටිනාකම තියෙන්නේ මේ අර බරින් අඩු පාසල් කුරිය කරන කට්ටියට. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ග්‍රෑම් 300ක් 250ක් වගේ පාසල් එකක් අපි කෑෂ් ඔන් ඩිලිවරි කරනවා නම් වෙනත් කුරියර් සර්විස් එකක් පාවිච්චි කරොත් එහෙනම් අනිවාර්යෙන් අපිට කිලෝ එකේ ප්‍රයිස් එක ගන්නවා ඩෙලිවරි charge විදියට. ඉතින් ඒ වුණාට මේකෙදි වෙන්නේ ග්‍රෑම් වලින් මෙයාලා ගන්නේ. එතකොට සමහර විට ගොඩක් කලාවට ඔයාලට රුපියල් 300 අඩු ගාණක් වගේ වෙන්න පුළුවන් ග්‍රෑම් 200ක් වගේ වෙද්දි. ඉතින් එතන chance එක තියෙනවා ඒගොල්ලන්ට. ඉතින් දැන් මම අද පළවෙනි පාර්ටනේ මේ අයිටම් එකක් දාන්න යන්නේ. මට ටික දවසක් යනකම් මෙයාලගේ පෝස්ට් ඔෆිස් එකට ගිහින් තමයි ෆයිනල් පැකින් එක කරන්න වෙන්නේ. කියන්නේ අන්තිමටම සීල් කරන්න වෙන්නේ පෝස්ට් ඔෆිස් එකට ගිහලා. මොකද මෙයාලා අයිටම් එක චෙක් කරලා බලලා තමයි ඩෙලිවරි එකට දාන්නේ. අපි ඉලීගල් මොනවා හරි ප්‍රොඩක්ට්ස් කුරියර් කරයි කියන එක. හින්දා ටික දවසක් ගියාට පස්සේ මට ලෙටර් එකක් ලියලා දෙන්න කියලා මේ ඉලීගල්ස් ප්‍රොඩක්ට්ස් මුකුත් යවන්නේ නැහැ කියලා එහෙම ලෙටර් එකක් දීලා ගෙදර ඉඳන් පැක් කරන් එන්න පුළුවන් කියන එක කිව්වා. අපි කුරියර් කරන පාසල් එකට මෙයාලා බාකෝඩ් එකක් අරනවා. ඉතින් ඒ බාකෝඩ් එක through අපිට මේක ට්‍රැක් කරගන්න පුළුවන් මෙයාලගේ වෙබ්සයිට් එකෙන් පාසල් එක කොහෙද තියෙන්නේ කියන එක. අපි අයිටම් ටික හෑන්ඩ් ඕවර් කරාට පස්සේ මෙන්න මේ වගේ රිසිප්ට් එකක් හම්බ වෙනවා අපිට. මේකේ දැන් මම අද අයිටම් දෙකක් දුන්නා. ඉතින් මේ අයිටම් දෙකේ බාකෝඩ් නම්බර්ස් ටිකයි අයිටම් එකේ වැලියු එක ඩිලිවරි චාර්ජ් එක ඒ ඔක්කොම විස්තර මේකේ print කරලා තියෙනවා. එතන පොඩි වෙනස්කමක් තව තියෙනවා. ඒ තමයි අපි දැන් කස්ටමර්ට අපේ ප්‍රොඩක්ට් එකේ වැලියු එකයි ඩිලිවරි චාර්ජ් එකයි දෙකම එකතු කරලානේ කියන්නේ. එහෙම කිව්වට ඉස්සල්ලාම මෙයාලා අපෙන් ඩිලිවරි චාර්ජ් එක ක්‍රෙඩිට් කරගන්නවා. කියන්නේ අපි අයිටම් එක හෑන්ඩ් ඕවර් කරපු ගමන් අපි ඒ වෙයිට් එකට අදාළ ඩිලිවරි චාර්ජ් එක අපි මෙයාලට පේ කරන්න ඕනේ. අයිටම් එක ඩිලිවර් වුණාට පස්සේ අපිට ළඟම තියෙන පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලා අපේ මේ රිසිප්ට් එයාලට දීලා අපිට කෑෂ් එක ක්‍රෙඩිට් කරගන්න පුළුවන්.